මනමේ කුමරිය ඇත්තටම කඩුව දුන්නද එහෙම නැත්නම් මේ වැද්දා කඩුව උදුරගත්තද? අද අපි බලන්න යන්නේ ඒක. ඉතින් අපි විවිධ දේවල් ගැන කතා කරනවා. සින්දු ගැන කතා කරනවා. වීඩියෝස් ගැන කතා කරනවා. පොත් ගැන කතා කරනවා. ඉතින් අපි අදත් ලස්සන පොතක් ගැන තමයි කතා කරන්න යන්නේ. පොතක් කියවට හැබැයි අද අපි කතා කරන්න යන්නේ කවි පොතක් ගැන. ශශික සන්දීප්ගේ අම්මපයි මං කඩුව දුන්නා කියන කවි පොත ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මොකද කියනවනම් මේ මම ඔන්න ඔයාලට පුංචි gift එකක් අරන් එන්න තමයි හිතන් ඉන්නේ. බොහෝ දුරට ඊළඟ වීඩියෝ එකෙන් ඒ පුංචි තෑග්ග ඔයාලට දිනා ගන්න අවස්ථාව ලැබෙයි. ඉතින් මේ හින්දා දිගටම වීඩියෝස් බලන්න, දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. මේ පොතත් ඉතින් මට හම්බුණු චූටි gift එකක්. ඉතින් මේ පොතටත් මේ පුංචි gift එකටත් ස්තුතිවන්ත වෙනවා. ස්තුතිවන්ත වෙන ගම අපි යමු එහෙනම් අද වීඩියෝ එකට. මේ ශශික සන්දීප්ගේ අම්මපයි මං කඩුව දුන්නා කියන මේ ලස්සන කවි පොත ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඉතින් මේ කවි පොතේ අපි අද 6 වෙනි කවිය තමයි කතා කරන්න යන්නේ. 6 වෙනි කවිය නම තමයි මනමේ කුමරිය සමග YouTube ඉන්ටර්විව් එකක්. ඒ කියන්නේ මේ මනමේ කුමරියව හොයාගෙන යනවා එක YouTube නිවේදකෙක්. YouTube නිවේදකෙක් හොයාගෙන ගිහිල්ලා මේ මනමේ කුමරියකින් අහන පුංචි ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට දෙන උත්තරේ තමයි මේ විදිහට මේ කවි ගණනාවකින් ලස්සනට ශශික සන්දීප්ගේ අතින් ලියවිලා තියෙන්නේ. අපි බලමු මොකද්ද මේ නිවේදකයා අහන ප්‍රශ්න කියලා. නිවේදකයා මෙන්න මේ විදිහට. කඩුව දුන්නද උදුරගත්තද? තාම සැකයක් තියෙන හින්දා කවියෝ අදටත් වාද කරනවා. ලියලියා කවි දෙපිල බෙදිලා හොයාගෙන මං ආවේ ඒකයි. ඉතින් කිසිවක් නොකර සංගවා. එදා වනේදී උනේ මොනවද? කුමරියනි මට දෙන්න පහදා. නිවේදකයා මොකක්ද අහන්නේ? නිවේදකයා අහනවා ඇත්තටම මම මේ කුමරිය ඔයා කඩුව දුන්නද එහෙම නැත්නම් වැද්දා කඩුව උදුරගත්තද? ඉතින් ඒක තාම සැකයක් තියෙන හින්දා අදටත් කවිය වාද කරගන්නවලු මේ දෙපැත්තට බෙදලා. කොටසක් කියනවලු මන්න මේ කුමරිය හරි කියනවා, තවත් කොටසක් මන්න මේ කුමරිය වැරදි කියනවා. ඉතින් මේ වගේ මේ දෙපැත්තට බෙදලා අදටත් කවිය වාද කරගන්නවලු. ඒ හින්දාලු මේ නිවේදකයා හොයාගෙන ආවේ මේකේ ඇත්ත නැත්ත මොකද්ද කියලා දැනගන්න. ඉතින් කිසිවක් නොකර සංගවා. එදා වනේදී උනේ මොනවද? කුමරියනි මට දෙන්න පහදා. අන්න ඒ හින්දා කුමරිය කරුණා කරලා එදා වනේදී උනේ මොනවද කියලා කිසිම දෙයක් හංගන්න නැතුව ප්ලීස් මට එක්ස්ප්ලেইন කරලා දෙන්න කියලා මේ නිවේදකයා කියනවා මනමේ කුමරියට. ඊට පස්සේ මේ මනමේ කුමරියත් මේකට උත්තර දෙන්න පටන් ගන්නෙ හරි ලස්සන විදිහට. මෙන්න මෙහෙම තමයි මනමේ කුමරිය උත්තර දෙන්න පටන් ගන්නෙ. දනුද්දර හට මගුල් මාලය පළඳන්න යයි මගේ බෙල්ලේ. පියතුමා තනි වචනේ දුන්නම කෙලෙසකද පිටුපාලා ඉන්නේ. මවාගෙන උන් පිරිමි රූපය බොඳ වෙද්දි පපු කුහර මැද්දේ. ඒක හින්දයි මල්ලියේ මං ඔහුත් එක්කලා මගට බැස්සේ. දනුද්දරට මගුල් මාලය මණ්ඩමේ කුමරියගේ බෙල්ලේ පළඳන්න කියලා පියතුමා තනි වචනේ දුන්නම මණ්ඩමේ කුමරියින්වත් අහන්න නැතුව පියතුමාගේ වචනෙට කොහොමද අහනවා පිටුපාලා ඉන්නේ. මවාගෙන උන් පිරිමි රූපය බොඳ වෙද්දි පපු කුහර මැත්තේ. ඒක හින්දයි මල්ලියේ මං ඔහුත් එක්කලා මගට බැස්සේ. මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ අපි හැමෝටම ඉන්නවා දැන් පිරිමි පාර්ශ්වයේ නම් පිරිමි පාර්ශ්වයට ඉන්නවා සිහින කුමාරිකාවක්. ඒතකොට ගැහැණු පාර්ශ්වයට ඉන්නවා සිහින කුමාරෙක්. ඒ කියන්නේ අපි හදාගත්තු රූපයක් තියෙනවා අපේ අනාගත සහකාරයා හෝ සහකාරිය මෙන්න මේ වගේ කෙනෙක් වෙන්න ඕනේ කියලා අපි හදාගත්ත ලස්සන රූපයක් තියෙනවා. අන්න ඒ වගේ ලස්සන රූපයක් තිබිලා තියෙනවා මනමේ කුමරියටත්. ඉතින් දනුද්දර මේ කුමරියගේ බෙල්ලේ මගුල් මාලේ පළඳපු වෙලාවේ මේ මනමේ කුමරියගේ ඒ ඩ්‍රීම් බෝයි ගැන තිබ්බ ඒ සිහිනය බොඳ වෙලා ගියාලු. ඉතින් ඒ හින්දා කරන්නම දෙයක් නැති හින්දා මනමේ කුමරිය දනුද්දරත් එක්ක මගට බැස්සලු. ගම් දනව් පසු කරන් වනයට එළඹි මොහොතෙම දුන්න උස්සා. දිවා රෑමුව ගෝනු පස්සෙම ඔහු ඉතින් වැටි වැටි දිව්වා. තනියෙන්ම ගල් තලාවකම හඬද්දි පන බයේ වෙවුලා. මරපු කොටියෙක් අරන් ඇවිදින් මහා ලොකුකම් ගොඩක් කිව්වා. අපි දැන් දන්නවා මේ දනුද්දර කියලා කියන්නේ මෙයාට මේ දනුද්දර කියලා නම වැටෙන්නත් හේතුව දුනු ශිල්පය ප්‍රගුණ කරපු කෙනෙක්. ඒ කියන්නේ දුනු ශිල්පයෙන් කෙල පැමිණි කෙනෙක් තමයි දනුද්දර කියලා කියන්නේ. ඉතින් මෙයා මේ
ගම් දනව් පසු කරගෙන කැලේට ආපු ගමන් මොකද්ද කරලා තියෙන්නේ? මෙයාගේ දුන්නත් උස්සගෙන දිවාරය බලන්න නැතුව මුව ගෝන්නු පස්සෙම දුවලා. මේ විදිහට දනුද්දර දඩේම යද්දි මනමේ කුමරියට දනුද්දරගේ පස්සේ දඩේම යන්න බැහැනේ. මනමේ කුමරිය ඉඳලා තියෙන්නේ ගල්තලාවක. මනමේ කුමරිය හැදුනේ රජමාලිගාවක. ඉතින් මේ වගේ කැලෑ ගල්තලා මනමේ කුමරියට හුරු නැහැ. ඉතින් මනමේ කුමරිය පණ බයේ වෙවුල ඇඬවලු. ඉතින් මෙහෙම අඬාඬ ඉද්දි කොහොම හරි දනුද්දර ඇවිල්ලා මරපු කොටියක් අරන් ඇවිදින් මහා ලොකුකම් ගොඩක් කිව්වා. මරපු කොටියක් අරගෙන ඇවිල්ලා මහා ලොකුකම් ගොඩක් කිව්වලු මම කොටියව මැරුවේ මේ විදිහට මේ වගේ එක එක දේවල් කියන්නේ නැති. හැබැයි දනුද්දරට කිසිම ගාණක් නැහැ. මනමේ කුමරිය කොහොමද ගල්තලාවේ තනියම හිටියේ කියලා. සුවඳ ගගහා වනේ හැමතැන පිපෙන බාලුලි කැකුළු මල් නිලන් ඇවිදින් හිසේ කොනකින් ගැහුවේ නෑ ඔහු මගේ නම්. සුවඳ ගහ පිපෙන වනේ හැම තැනම තියනවලු බාලලි කැකුළු මල්. හැබැයි ඒ එකක්වත් කඩාගෙන ඇවිල්ලා දනුද්දර මඩමේ කුමරියගේ කොණ්ඩේ නම් ගහලා නැහැ. සඳරැසින් රන් ගාපු විලසට දිදුලනා මගේ රුවවනන් මල්ලියේ කවි කිව්වේ නෑ ඔහු හිටියා මිස රෑ උඩ බලන්. දැන් දවල් අර විදිහට දඩේම ගිහිල්ලා රෑ මොකද කරලා තියෙන්නේ දනුද්දර? දැන් සාමාන්‍යයෙන් අලුත බඳපු කපල් එකක් නේද? අලුත බඳපු යුවලක් සාමාන්‍යයෙන් හරි ආදරෙන් ඉන්නවනේ. බොහෝ දුරට දැන් මේ කාලේ නම් ගොඩක් අඩුයි. ඒ දවස්වල ගොඩක් මේ ඔය ප්‍රසිද්ධ දෙයක් තමා තමන්ගේ භාර්යාවට එහෙම නැත්නම් තමන්ගේ ආදරවන්තියට කවි ලියන එක. ඒ කියන්නේ තමන්ගේ ආදරවන්තිය ගැන රෝසපුව වර්ණනා කරලා කවි ලියන එක. හැබැයි දනුද්දර නම් එහෙම කිසිම කවියක් ලියවෙන හැල්ලු මනමේ කුමරියට. සරාගික දෙක තියනු බැල්මක් ඇස් වලින් ඉඳ හිටක හෙලලා අතින් අල්ලන් තුරුළු කරගෙන ආදරෙයි මගේ මැනික කියලා. සීරුවට තොල්පෙති හපන්නට ළඟට ඩිංගක් වරෙන් කියලා. දුන්න තුරුලේ තියන් පුදියන ඔහුට මං ඇස් වලින් කිව්වා. ඉතින් මේ රෑ තිස්සෙම උඩ බලාගෙන ඉන්න දනුද්දරට කරන්නම දෙයක් නැති තැන මනමේ කුමරිය මොකද්ද කරලා තියෙන්නේ? සරාගික දිග තියනු බැල්මක් ඇස් වලින් ඉඳ හිටක හෙලලා ඉඳලා හිටලා චූටි සරාගී බැල්මක් දාලා අතින් අල්ලන් තුරුළු කරගෙන ආදරෙයි මගේ මැනික කියලා චුට්ටක් ළඟට අරගෙන සීරුවට තොල්පෙති හපලා ළඟට ඩිංගක් වරෙන් කියලා නොකියා කිව්වලු. සාමාන්‍යයෙන් ගැහණු කට්ටිය එහෙම නේද අපි අහලා තියෙන විදිහට තමන්ගේ හිතේ තියෙන දේ කෙලින් කියන්නේ නැහැනේ. ඉතින් මේ වගේ තමයි මනමේ කුමරියත් වචනෙන් කියන්නේ නැහැ ලැජ්ජයි. ඉතින් මේ ඒත් චූටි බැල්මක් හෙල්ලා මෙයාට ඉඟි බිඟි දෙනවලු. ඒත් දනුද්දර නම් කිසිම නිනව්වක් නැහැ. දුන්න තුරුළු කරගෙන රෑම නිදාගෙන. දුනු වලින් කෙල පැමිණියත් ඔහු දනුද්දරයයි ලබා නාමේ. හෝඩි පොතවත් කියවෙලා නැත. අහම්බෙන්වත් ඉතින් ප්‍රේමේ. ඔයා සමහර විට දුනු ශිල්පය නම් මේ කෙල පැමිණිලා ඉන්නේ නැති. හැබැයි ආදරය කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා නම් ආදරය කියලා විෂයක් තියෙනවා නම් අන්නේ ආදරය කියන විෂයේ ඔයා හෝඩි පොතවත් කියවලා නැහැ. නීති ඔක්කොම කියා දුන්නත් රජ කරන්නට ගොහින් දේසේ පියතුමා හට මග හැරී ඇත උගන්වන්නට ඔහුට ආලේ. නීති ඔක්කොම කියලා දුන්නත් රජකම් කරන්නට නම් මෙයාගේ පිය රජතුමාට ඒ කියන්නේ දනුද්දරගේ පිය රජතුමාට එකක් මග හැරලලු. මොකක්ද ඒ? උගන්වන්නට ඔහුට ආලේ. ආදරය කරන හැටි උගන්වන්න. ධනකට පිනකට නිකන් දුන්නත් කොටහක්ම ගලවලා පපුවේ. බදාගත් ආදරේ නම් නෑ. ඇබිත්තක්වත් ගෑනු බෙරුවේ. දානකට පිනකට වුණත් පපුවේ කොටසක් ගලවලා දුන්නත් බදාගත් ආදරේ නම් නෑ. ඇබිත්තක්වත් ගෑනු බෙදුවේ. තමන්ගේ හදවතින් කෑල්ලක් කපලා දුන්නත් ගෑනු නම් තමන් ආදරය කරන්න පටන් ගත්ත තමන් ලං කරගත්ත ආදරේ නම් චුට්ටක්වත් වෙන කෙනෙක්ට බෙදන්න කැමති උනේ නැහැලු. රජ වෙලා අන්තපුරේටම පුදද්දි මට උරුම ආලේ කෙලසකින් දුක උහුල ගන්නද කියාමයි අඬ අඬා හිතුවේ. ඉතින් මේ විදිහට ඇබිත්තක්වත් බෙදා ගන්න අකමැති ආදරේ ඇබිත්තක් නෙමෙයි මුළු අන්තපුරේටම බෙදවලු රජ වෙලා. ඉතින් ඒ දුක කොහොම උහුල ගන්නද කියලා අඬ අඬා හිත මුළු කාලය ගත කරේ. පුපුරද්දි කරකශ පොළවට උඩින් අහසේ සැරට අකුණු හිනහුණා ඒ දෙස බලාගෙන
පතොක් මල් ගිනි අව්වේ පිපුණු. ඔයාලා දන්නෝ කරකශ පොළොව කියලා කියන්නේ වතුර බිඳක්වත් වැටුන්නේ නැති ඉඩෝරේ තියෙන පොළොව. ඉතින් මේ පොළොවට උඩින් සැරට අකුණු ගහද්දි දැන් අපි දන්නවා මේ අකුණු ගහනවා කියනක සංකේතවත් කරන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ අකුණු ගහනවා කියලා කියන්නේ වහින්න නියමිතයි කියලා. ඉතින් මේ විදිහට අහසේ අකුණු ගහද්දි හිනහුණා ඉදෙස බලාගෙන පතොක් මල් ගිනි අව්වේ පිපුණු. පොළොවේ ඉඳලා හිනහුණාලු ගිනි අව්වේ පිපුණු පතොක් මල්. ඉතින් ඔයාලා දන්නවා පතොක් කියන්නේ අවුවකට වැස්සකට වුණත් ඕන දෙයකට ඔඩොත්තු දෙන જાතියක්. ඉතින් මේ නොකිය කියන්නේ ඕන දෙයකට හුරු වෙලා තියෙන හිත අහසේ අකුණු ගහද්දිනුත් හිනහුණාලු. මොකද මෙයාට වැස්සත් එකයි පෑවුවත් එකයි. හැබැයි මෙන්න මෙහෙම දෙයක් කියනවා. ගැටෙද්දි මහ කැලේ මැද වැදි රජුගේ ඇස් දෙක සෙනෙහි පිරුණු. ප්‍රේමේදී බුබුලු මතුවිය. තෙත් කරන් හදවතේ සිදුරු. අර වැද්දගේ ඇස් දෙක දකිද්දි මේ විදිහට ඕන දෙයකට හුරු වෙලා තිබුණු හිතත් චූටි චූටි වෙනස්කම් ඇති වෙන්න ගත්තලු. ප්‍රේමේ දිය බුබුලු මතු වුණාලු. තෙත් කරන් හදවතේ සිදුරු. හදවතත් තෙත් කරගෙන ප්‍රේමය කියන දිය බුබුලු මතු වෙන්න පටන් ගත්තලු. බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. කෝටියක් මිල මුදල් නැතුවට එකම එක වචනයටත් නිවුණු. ගෑනු හිත් වැල් જાතියක් බං ආදරේ යන ගහේ තුණු. කෝටියක් මිල මුදල් නැති වුණාට එකම එක වචනටත් නිමුණු ගෑනුන්ගේ හිත් වැල් જાතියක්ලු ආදරේ කියන ගහ වටේ එතුණු. සිය ළඟින් තේජස වෑහෙන ඔටුනු හිමි රජතුමෙක නොදුටු. මගේ හිත හෙල්ලුවා වැද්දෙක් කළුම කළු කැත කැලේ හැදුණු. ඔටුන්න හිමි රජතුමෙකුටත් බැරි වුණ ඔටුන්න හිමි රජතුමෙකුත් නොකල මෙයාගේ හිත හෙල්ලුවාලු කැලේ හැදුණු වැද්දෙක්. හැබැයි මේ වැද්ද කළුම කළුයි කැතම කැතයි. නොවට හෙද්දී වැහි බිඳක්වත් මහා ඉඩෝරක හැකි තරම් මුහුලලා දිය හොයාගෙන ඕන පැලයක මුදුන් මුල් ටික යටට බැස්සා. ඉතින් ඉඩෝරක උහුලලා බැරිම තැන වතුර හොයාගෙන ඕන පැලයක මුදුන් මුල් ටික යටට බහිනවලු. ඉතින් මේ නොකිය මොකද්ද කියන්නේ? මේ නොකිය කියන්නේ ගැහණුන්ගේ හදවතත් හරියට මේ වගේ කියලා. ගැහණුන් විතරක් නෙමෙයි ඕන කෙනෙක්ගේ හදවත මෙන්න මේ වගේ කියලා තමයි මේ නොකිය කියන්නේ. ඒ කියන්නේ ආදරේ හොයලා එතනින් ආදරේ හම්බුනේ නැතුණාම ඕන හිතක් ආදරේ තියෙන තැනක් හොයාගෙන යනවා. රජෙක්ගෙන්ම යද්ද ප්‍රේමය වැද්දෙක්ගේ ළඟ තුටුව හින්දා. රජතුමෙක්ගෙන් මම ආයාචනා කරපු ප්‍රේමය වැද්දෙක්ගේ ළඟ දැක්ක හින්දා උදුරගත්තා නෙමෙයි මල්ලියේ අම්මපයි මං කඩුව දුන්නා. උදුරගත්ත නෙමෙයි අම්මපයි මං කඩුව දුන්නා. ඉතින් ඔන්න ඕක තමා ශෂික සංදීප්ගේ අම්මපයි මං කඩුව දුන්නා කියන පොතේ 6 වෙනි කවිය. මං හිතන්නේ මේ පොතට නම වැටෙන්නත් හේතුව මේ කවිය වෙන්නේ නැති. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? ඔන්න ශෂික සංදීප්ට නම් හිතෙන්නේ කඩුව උදුරගෙන නෙමෙයි මනමේ කුමරිය කඩුව දීලා කියලා. ඉතින් ඔන්න ඒකට මේ මනමේ කුමරිය නිදහසට කාරණා කිහිපයක්ම මේ කවි සෙට් එකෙන් අපිට කියනවා. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? ඇත්තටම මනමේ කුමරිය කඩුව දුන්නද නැත්නම් මනමේ කුමරියගෙන් වැද්දා කඩුව උදුරගත්තද? කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් සුබ දවසක්. වැදි රජුට කඩුව පවරා වල ළඟදී මනමේ හැඬුවා. ඒ මතක සියලු සංග